ඉතින් මේ තියෙන්නේ මියන්මාරේ මැන්ඩිලේ නගරයේ තියෙන කුතරදව් පැගෝඩා නැත්තම් ලෝකේ ලොකුම පොත. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක ස්ලැබ් එකක තමයි එක පිටුවක් ලියලා තියෙන්නේ. පිටුවක එක පැත්තක්. ඉතින් මේ වගේ ස්ලැබ් 729ක්. ඒ කියන්නේ මේ වගේ සුදු පාට ගෙවල් හොඳ ඔයාලට බලා ගන්න පුළුවන්. මේ වගේ සුදු පාට ගෙවල් 729ක් තියෙනවා මෙතන. ඉතින් මේක මුළු පොතම ලියලා තියෙන්නේ ත්‍රිපිටකය ගැන. බුද්ධ ධර්මයේ එන අපේ මුල් පොත ත්‍රිපිටකය ගැන තමයි ලියලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර ලොකුද කියලා මේ පොත ගත්තාම. ඉතින් ඔක්කොම මේ වගේ 729ක් තියෙනවා ගෙවල්. ඉතින් 2025 මාර්තු 28 වෙනිදා වුණ භූකම්පනයේ සුළු හානියක් වුණා කියලා තමයි ආරංචිය. ඉතින් මේ කුතරදව් පැගෝඩා නැත්තම් ලෝකේ ලොකුම පොත තියෙන ස්ථානයට ඉතින් හරියටම ඒ ගැන ෆොටෝ වීඩියෝස් හොයාගන්න බැරි වුණා. ඉතින් මම මේ 2019 දී මියන්මාරේ ගියපු වෙලාවේ ගත්ත වීඩියෝ එකක් තමයි මම මේ දැන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඔයාලට බලා ගන්න පුළුවන්. හැබැයි දැන් නම් මේ තත්ත්වෙන් නැහැ කියලා තමයි ආරංචිය. මොකද සමහර මේ වගේ තියෙන පිටුවලට හානියක් වුණා කියලා. ඉතින් මේකේ දෙපැත්තම ලියලා තියෙනවා. ඔයාලට බලන්න ස්ලැබ් එකේ පිටුවක් වගේ පිටුවේ දෙපැත්තම ලියලා තියෙනවා. ස්ලැබ් එකේ දෙපැත්තම ලියලා තියෙනවා. ඉතින් මේ දෙපැත්තම ලියපෙව්වත් තමයි 729ක් තියෙන්නේ. ස්ලැබ් එකක එක පැත්තක් නෙමෙයි. ඔයාලට බලා ගන්න පුළුවන් ස්ලැබ් එකක දෙපැත්තම ලියලා තියෙනවා. දෙපැත්තම ගිහිල්ලා කියවන්න පුළුවන් විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ මම 2019 දී මේ වගේ යකඩ කුරු දාලා මේක කවර් කරලා තිබ්බේ. මොකද හානියක් වෙයි කියලා. ඉතින් මේකට ටිකට් එකක් කරන් තමයි යන්න ඕනේ. එච්චර ලොකු ගාණක් වුණේ නැහැ. මට නම් දැන් ගාණ මතක නැහැ. ඉතින් කොහොම හරි මට ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්න ඕනේ. මොකද දැන් මේ තත්ත්වෙන් නැහැ. ඉතින් මේක ගොඩක් විනාශයක් වෙලා තියෙනවා. මියන්මාරේ මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා. ඉතින් ලෝකේ ලොකුම පොත තමයි මේක. දැනට වාර්තා වෙන විදිහට පොත කියන්නේ බේසිකලි අපි ගන්න කඩදාසි වලින් නැතුව සාමාන්‍ය ලෝකේ ලොකුම පොත කියන අර තියන්නේ කහ පාට වලට පෙන්නේ කුතරදව් පැගෝඩා එක. ඉතින් මේ පන්සලේ තමයි මේ පොත තියෙන්නේ. ඉතින් හරි මම හිතන්නේ ඔයගොල්ලෝ අයිඩියා එකක් ගන්න ඇති. ලෝකේ ලොකුම පොත දැකලා නැති අහලා නැති කට්ටියට බලා ගන්නත් එක්ක තමයි මම මේ වීඩියෝ එක දාන්නේ. එන අලුත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ගිහින් ඉන්න ඔයගොල්ලෝ හැමෝටම good day and goodbye.